Hello friends, ඉතින් මම මේක තුල නිරෝෂ් වීඩියෝ YouTube channel එකෙන් අරගෙන තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලද thumbnail එක දැක්කට පස්සේ දන්නවා අද වීඩියෝ එකේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් අපි බලමු මෙන්න මේ mobile phone එක පාවිච්චි කරලා PicsArt app එකෙන් මෙන්න මේ වගේ ලස්සන t-shirt design එකක් ඔයගේ අතින්ම create කරගන්න කොහොමද කියලා. ඉතින් රැඳිලින්න වීඩියෝ එක ඉස්සරහට අපි කතා කරමු මෙන්න මේ වගේ t-shirt design එකක් ඔයගේ අතින්ම create කරගන්න කොහොමද කියලා. ඉතින් වීඩියෝට යන්න කලින් පොඩි ආරාධනාවක් කරනවා. ඔය channel එකට අලුතින් සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි වීඩියෝට ගිහිල්ලා බලමු කොහොමද මේ t-shirt design එක create කරන්න කියලා. හරි friends, ඉතින් ඔයා මෙන්න මේ t-shirt design එක කරන්න කලින් ඔයා මෙන්න මෙතන Google එකට ගිහිල්ලා ඔයා search කරන්න ඕනේ black color jersey png කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට search කරගන්නවා. search කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට jerseys කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන images වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට තියෙන jerseys කීපයක් බලා ගන්නවා. ඉතින් බලාගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් කැමති jersey එකක්. ඉතින් මම මෙතන black කියලා search කරගත්තාට ඔයාලට ඔයාගේ color එක කැමති විදිහට ඔයාගේ එක්ක red වෙන්න පුළුවන්, white වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ jersey එකට ඔයාගේ ඔළුවේ තියෙන විදිහට design කරගන්න කැමති color එකක් දාලා මම මෙතන example එකක් විතරයි black විදිහට ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් කැමති විදිහකට කැමති color එකකින් jersey එකක් png කියලා color එක දාලා search කරපුවාම ඕන color එකකින් Google එකෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක මේ විදිහට download කරගන්නවා. ඉතින් download කරගත්තට පස්සේ අපි PicsArt app එකේ මෙන්න මේ jersey එක open කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට PicsArt app එක ඔයාගේ download කරගත්තු jersey එක පේනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතනින් දැන් මගේ t-shirt එක design කරන්න යන්නේ මම cricket team එකකට ගැලපෙන විදිහට තමයි මම මේක design කරන්න යන්නේ. ඉතින් ඔයාගේ team එකට වෙන්න පුළුවන්, ඔයාගේ badge එකට වෙන්න පුළුවන්. කැමති විදිහට ඔයාගේ details දීලා මේක ලස්සන design කරගන්න. ඉතින් මම මේක අද cricket team එකකට match වෙන විදිහට තමයි t-shirt එක design කරගන්න යන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට sticker කියන icon එක touch කරලා මෙන්න මෙතනින් දැන් මම මගේ ඔළුවේ තියෙන විදිහට මම මේක design කරන්න යන්නේ. මම මේක ඔයාලට පෙන්නන්න example එකක් විදිහට මම මෙතනින් search කරගන්නවා green color smoke කියලා. ඉතින් search කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් green color එකෙන් තියෙන මම මෙන්න මේක select කරගන්නවා. ඉතින් select කරගෙන මෙන්න මේක මගේ jersey එකට ගැලපෙන විදිහට resize කරගෙන jersey එකට add කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ඔළුවේ තියෙන විදිහට එහෙම නැත්නම් අතන stickers වලින් කැමති එකක් තෝරගෙන කැමති design එකක් තෝරගෙන කැමති color එකක් තෝරගෙන ලස්සන design කරගන්න. ඉතින් මම මෙන්න මෙතන මෙන්න මේ color එක මෙන්න මෙහෙම තියලා මෙන්න මෙතන උඩ තියෙන erase කියන icon එක touch කරලා මෙන්න මෙතනින් මට අනවශ්‍ය කොටස් ටික මම මේක zoom කරලා erase කරගන්නවා. මේ විදිහට zoom කරගෙන erase කරගත්තාට පස්සේ මෙන්න මෙතන layers කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන smoke එක ගාව touch කරලා මෙන්න මෙතන duplicate කියන එක ඔබලා අපිට තව ඒ වගේම එකක් අරගෙන මෙන්න මෙතන back එකට add කරගන්න පුළුවන්. ඉතින් මම හැමදාම කියන එකක් තමයි මගේ කලින් වීඩියෝ වලත් මම කියලා තියෙනවා. මෙන්න මෙතන layers කියන එක touch කරලා ඔයා මෙන්න මෙතනින් දැන් මට මගේ මෙන්න මේ black color t-shirt එක එහා මෙහා ගෙනියන්න මට ආය අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම මෙන්න මෙතන edit කරගත්ත මෙන්න මේක මට එහා මෙහා ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම මෙන්න මේක මෙතනින් lock කරගන්නවා. එහෙම වුණාම එතකොට අපිට මෙන්න මෙතන මේක touch කරපුවාම මෙන්න මේකත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක තන lock කරපුවාම ඒක එහෙම යන්නේ නැහැ. අපිට ඕන එක විතරයි අපිට එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතනින් මේක තියලා ලස්සනට අර වගේ මට අනවශ්‍ය කොටස් ටික මම මෙන්න මෙතනින් අයින් කරගන්නවා. ඉතින් ඔයාලට මේක ඔයාගේ color එකට ගැලපෙන විදිහට ඔයාගේ ඔළුවේ තියෙන විදිහට මම නැවතත් කියන්නේ වෙනස් කරගන්න පුළුවන්. මේක මම example එකක් විතර ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ විදිහට app එකෙන් මෙන්න මේ design එකක් වඩ කරගන්න පුළුවන් කියන අදහසයි මට ඔයාලට දෙන්න ඕනේ. ඉතින් මම මෙන්න මෙතන මට අනවශ්‍ය කොටස් ටික මෙන්න මෙතනින් erase කරගන්නවා. ඉතින් erase කරගත්තාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ලස්සනට අපේ එකේ මෙන්න මේ green color smoke එක t-shirt එකේ design එකක් විදිහට ලස්සනට add වෙලා තියෙනවා. ඉතින් මම දැන් මෙන්න මෙතන t-shirt එකේ පිටිපස්සට ලස්සනට අපේ cricket team එකේ name එක add කරගන්නවා. මෙන්න මෙතන text කියන එකෙන් type කරලා මම දානවා කිරලෝගම cricket team කියලා. ඉතින් මම මෙන්න මෙතනින් නම type කරගෙන මෙන්න මේ විදිහට කිරලෝගම cricket team කියලා මම type කරගෙන මෙන්න මේක මෙන්න මෙතන පල්ලෙහා ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා bend කියලා option එකක්. ඉතින් මම මෙන්න මෙතනින් මේක රවුමක භාගයක් විදිහට ලස්සනට
ඇඩ් කරගන්න. මොකද මට මේක දාගන්න ඕනේ මගේ ටී-ෂර්ට් එකේ පිටිපස්සට. ඉතින් මෙන්න මේ විදිහට එක මම මෙන්න මේ විදිහට රීසයිස් කරගන්නවා මට ඕන විදිහට. ඉතින් ඔයාලට ඔයාගේ ටීම් එකේ නමක් තියෙනවා නම් මේ විදිහට දාලා ක්‍රියේටිව් විදිහට මේකට මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ කැමති විදිහක් තියෙනවා නම් ඕන යටින් පුළුවන්. එහෙම නැත්නම් මැද්දින් හරි ඔයා කැමති විදිහකට මේක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ටීම් එකේ නම මෙන්න මේ විදිහට තියාගන්නවා. ඉතින් මම මෙන්න මෙතනට තව ඉලක්කමක් ඇඩ් කරගන්නවා. ඉතින් මම මෙන්න මෙතන 17 කියලා ටයිප් කරගෙන මම ඒකත් මෙන්න මෙතනට ගානට ඇඩ් කරගන්නවා. ඉතින් ඇඩ් කරගත්තා පස්සේ මම දැන් මට ඕනේ මගේ නම මෙන්න මෙතන ටී-ෂර්ට් එක යටින් ඇඩ් කරගන්න. ඉතින් මම මෙන්න මෙතන ටෙක්ස්ට් කියන එකට ගිහිල්ලා මගේ නම මම ටයිප් කරගන්නවා. මෙන්න මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ මෙන්න මෙතනින් සයිස් එක ඕන ගානට රීසයිස් කරගෙන මෙන්න මෙතන යටින් මම ගානට නම ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට ඔයාගේ නම මෙතනින් දෙන්න පුළුවන්. ඔයාලට ඕන නම් යටින් ටීම් එකේ නම දීලා උඩින් ඔයාගේ නම දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මේ විදිහට උනත් දාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට තියාගන්නවා. ඔයාලට ඕන නම් මේකට තව මම මේ green color smoke එකට අමතරව ඔයාලට ඕන නම් ඔයාගේ කැමැත්තට අනුව තව එක ඩිසයින් තෝරගෙන ඕන ඩිසයින් එකක් මෙතනට ගානට ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපේ ටී-ෂර්ට් එකේ පිටිපස්ස බොහෝ දුරට වැඩ ඉවරයි. අපි දැන් යන්න අපි ටී-ෂර්ට් එකේ ඉස්සරහා පැත්ත ඩිසයින් කරන්න. ඉතින් මම මෙන්න මෙතනින් ස්ටිකර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ක්‍රිකට් ලෝගෝ ටිකක් මම මෙතනින් සර්ච් කරගන්නවා. ඉතින් මම මේකේ ක්‍රිකට් ලෝගෝ කියලා සර්ච් කරගත්තට පස්සේ මෙන්න මෙතන ක්‍රිකට් ලෝගෝ කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාගේ ටීම් එකේ වෙනම ඔයාලට බැජ් එකක් තියෙනවා නම් ලෝගෝ එකක් තියෙනවා නම් ඔයාලට ඒක PNG විදිහට අරගෙන ජර්සි එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතනින් එක්සාම්පල් එකක් විදිහට මම මෙන්න මේක අරගෙන මෙන්න මෙතන රීසයිස් කරගෙන මෙන්න මේ හරියෙන් ඇඩ් කරගන්නවා. ඔයාලට මේක වීඩියෝ එක බලුවට පස්සේ ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොහොමද ඩිසයින් එකක් වෙන්න ඕනේ කියලා. දැන් ඔයා ඩිසයින් එක කරන විදිය භාගයට භාගයක් දැනගෙන ඉවරයි. ඔයාලට ඔයාගේ කැමති විදිහකට ඔයාගේ කලර්ස් වෙන විදිහට මැච් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ටෙක්ස්ට් එක වෙන විදිහකට ඔයාලට කැමති විදිහකට දාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මේක ඇඩ් කරගන්නවා. ඇඩ් කරගෙන මම මෙතනින් මෙන්න මේ ලේයර්ස් කියන එකට ගිහිල්ලා මෙන්න මෙතනින් අපි දාපු ටීම් එකේ නම කිර්ලෝම ක්‍රිකට් ටීම් එකේ කියන නම ඩුප්ලිකේට් එකක් අරගෙන මෙන්න මෙතනටත් ඒක ඇඩ් කරගන්න. ඉතින් ඔයාලට මේක අහපව මෙන්න මෙතන බෙන් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ අහපව මේක මෙන්න මේ තිබ්බ විදිහට කෙලින් කරගන්න පුළුවන්. මේ විදිහට අපේ ටීම් එකේ නම මෙන්න මේ විදිහට ටයිප් කරලා මෙන්න මෙතනින් ඇඩ් කරගන්නවා. ඉතින් ඇඩ් කරගත්ත පස්සේ දැන් ඉතින් අපේ ටී-ෂර්ට් එකේ වැඩ ගොඩක් ඉවරයි. ඉතින් ඔයාලට තව මේකේ මේ green color එකට අමතරව තව වෙනම colors ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාගේ කැමැත්ත අනුව. ඉතින් මම මෙන්න මේ විදිහට සරල ඩිසයින් එකක් ඔයාලට කියලා දුන්නේ. ඉතින් ගොඩක් ඩිසයින් කරන්න පුළුවන්. ඩිසයින් කරන්න ගියොත් එහෙම වීඩියෝ එකේ දිග තව ටිකක් වැඩි වෙනවා. මම මෙන්න මෙතනින් තව පාරක් ටෙස්ට් කියන ටච් කරගෙන ඔයාලට පුළුවන් අතනින් 17 කියලා අපි කලින් ටයිප් කරපු එකේ ලේයර්ස් වලට ගිහිල්ලා ඩුප්ලිකේට් එකක් දීලා මෙන්න මෙතනට ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතනින් ටයිප් කරලාම මෙන්න මෙතනින් ආපහු ඒකත් ඇඩ් කරගන්නවා. ඉතින් අරකට වඩා චූටි විදිහට. දැන් ඉතින් අපේ JC එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා ඔයාගේ කැමැත්ත අනුව ඔයාගේ කලර්ස් වල තව තියෙනවා නම් ඉතින් මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. මම ඔයාලට දාලා අදහසක් වගේ දුන්නේ මේ ඇප් එකේ මෙන්න මෙහෙම ඩිසයින් එක කරගන්න පුළුවන් කියන එක. ඉතින් ඔයාලට පුළුවන් දැන් ටී-ෂර්ට් එක ඩිසයින් කරන්න. ඉතින් මම මේක දැන් මගේ ගැලරියට මම සේව් කරගන්න මෙන්න මෙතනින් අපි ඩිසයින් කරපු ටී-ෂර්ට් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඇඩ් කරපු ඩීටේල්ස් ඒ විදිහට මැප් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ලස්සන ඩිසයින් එකක් මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා කරන්න. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ PicsArt app එක පාවිච්චි කරලා ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන්ම ලස්සන ටී-ෂර්ට් ඩිසයින් කරන්න. ඉතින් රැඳිලින්න channel එකත් එක්ක මෙන්න මේ වගේ edit වීඩියෝ ගොඩක් අපි අරන් එනවා. ඉතින් channel එක subscribe කරපු නැති කෙනෙක් නම් තාමත් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් නැවතත් මේ වගේ edit වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් අදට ගිහින් එන්න එතකම් පරිස්සම් වෙන්න.